මෙතෙන් සිට ඉදිරියට මේ ගෙන හැර දැක්වීම ධනු ලග්නයේ උපන් ඔබ පිළිබඳවයි. ධනු ලග්නයට අදාළ වන්නා වූ ධනු ලග්නයේ පලාපල විස්තරත් ග්‍රහචාරයත් ඔබට මා ඉදිරිපත් කිරීමට තමයි මේ සූදානම් වන්නේ. අපි බලමු ධනු ලග්නයේ උපන් ඔබට 2026 නව වර්ෂයේ කෙසේ වේද කියලා. ආරම්භයේදී මා ප්‍රකාශ කරනවා මේ ධනු ලග්නයේ උපන් ඔබට කුජ ලග්නගතව, රවි ලග්නගතව, බුධ සිකුරු ලග්නගතව පිහිටනවා. ඉතින් කුජ රවි ලග්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි කියනවා ණයයි පොළඟයි එක තැනට ආවා වගේ වෙනවා නේද? අධික විදියේ විරසක වීම, ඇටලු මානසික පීඩාකාරී තත්ත්වයන්, සටන්කාමී අපි කියන්නේ පොලිසිය අපි කියන්නේ සමහර පොලිසිය එක වුණත් ගහ ගන්න යන්න පුළුවන් නේද? සමහර වැරදිකාරයෙක් කියන දන්නවා. නමුත් ඉදිරි වර්ෂය තුලදී වැරද්ද තමා විසින් පිළිගැනීමට තමා කැමති නෑ. මම තමයි හරි කියන මතේ විතරම දරා කටයුතු කරන්නට ඔබ ආවේගශීලී වෙන වර්ෂයක් විදියට පේන්නට තිබෙනවා. ඒ නිසා ඉතාම කල්පනාකාරී වෙන්න ඕනේ. ඔබට ඔය හස්ත කර්මාන්ත වගේ කටයුතු කරන කෙනෙක් නම් එහෙවින්ම හොඳ වෙනවා ඉදිරි කාලයේදී හොඳ ලැබීම් තිබෙනවා. ඊට පස්සේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් නම් ඔබගේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වන්නෝ අංශ වර්ධනය කර ගැනීමක් ඒවයින් දියුණුවක් අපිට අපේක්ෂා කරන්නට පුළුවන්. ඊට පස්සේ දේශපාලන ක්ෂේත්‍රයේ පිවිසෙන කෙනෙක් නම් ඒ අයටත් හොඳ කාලයක් ගෙන දෙනවා. නමුත් මේ මුදල් අතින් අමාරුකම් ඔබට විශේෂයෙන්ම ගෙන දෙනවා. මුදල් වියදම් කරන්නේ වියදම් කිරීමට ඕනි දෙයකට නම් නෙමෙයි. සමහරවිට නේද? යාළුවෝ 10ක් විතර අපි හිතන්නකො පාටි එකක් ලැහැත්ති කරනවා. පාටි එකකදී දැන් මචං අද මගේ ගානේ කියලා සමහරවිට මේ අත්‍යවශ්‍ය දේවල් යොදවන්නට තිබෙන මුදලක් වෙන්නට පුළුවන්. ඔබට හිතෙනවා නෑ නෑ මට මේක පුළුවන් කියලා මම පෙන්වන්නට ඕනේ. නේද? මට නෑ කියලා පෙන්වන්න හොඳ නෑ කියලා කියන්නේ ණය වෙලා හරි වියදම් කරන ස්වභාවයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ උදා වූ නව වර්ෂයේ ඔබට සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ නම් ඊට ඉන්න අනතුරුව අනුමානයට කරන වැඩ දැන් ඔබ යම් කිසි අනුමානයක් වැඩක් කරනවා නම් ඒ වැඩේ ඔබ ප්ලෑන් කරලා කරන වැඩේට වැඩිය හරියනවා. ඔබට හම්බෙන් කවුරු හරි කියනවා මෙන්න මෙතන මේ වගේ ජොබ් එකක් කර කෙනෙක් වෙනවා නිකන් ගිහලා බලන්නකෝ කියලා කියනවා. ඔබට සුදුසුකමුත් නැහැ. නමුත් ඔබ ගිහිලා එතන ස්ථානයට ගිහිලා නිකන් බලනකොට සමහරවිට ඔබ බාහිරින් බැලලා ඔබට ඒ ස්ථානයේ සාමාන්‍යයෙන් හැකියාවක් තිබුණත් ඒ හැකියාව ලැබෙන්නට පුළුවන්. අන්න ඒ වගේ කාලයක් ඔබට ලබන වර්ෂයේදී උදා වෙනවා. ඉතින් සමාජශීලී වැඩිකම ඉතින් අහක යන ප්‍රශ්න වලට හේතු සාධක කරගන්න. අපි කියන්නේ අහක ඉන්න නයි කියලා ගම්වල කියනවා විශේෂ කතාවක් නේද? අහක ඉන්න නයි තමා ළඟට ඇදලා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ණය දස්ස කරනකම් තමන් ගන්නෙ නෑ නේද? අපි කියන්නේ ගැළවින්න තමන්ට. සමාජයේ වැඩක් කරගන්නට ඉඩහසක් නැති වෙනවා. ඒ නිසා සමාජශීලී වැඩ කටයුතු වල නිරත වෙන කෙනෙක් ඔබ බෙහෙවින්ම කල්පනාකාරී වෙන්න ඕනි කාලයක්. ඉතින් විවාහ වෙන්න ඉන්න අය ඉන්නවා නම් මේ ධනු ලග්නෙන් උපන් අයට ඉතාම හොඳ කාලයක් තමයි උදා වෙන්නේ. විවාහයේ වාසනාවන්ත හොඳ පෞල් සම්බන්ධයක් ඇති ඒ වගේ අය පිළිබඳ ඒ වගේ සම්බන්ධතා ඇති හොඳ අපි කියන්නේ හොඳ තැනකින් කටයුත්තක් කරනවා කියලා අන්න ඒ වගේ හොඳ තැනකින් කටයුත්තක් කරගන්නට ඉතාම ඔබින කාලයක් විදිහට සඳහන් කරනවා. සෙම් රෝග බහුලව වැළඳෙන්න පුළුවන් කාලයක්. ඒ නිසා ඔබ සෙම් ආශ්‍රිත රෝග අධික සීතල දේවල් ආහාරයට ගැනීම සීතල පරිසරයකදී කටයුතු කරන ආකාරය පිළිබඳව ඔබ වැඩි උනන්දුවෙන් කටයුතු කරන්නේ නම් ඔබට මේ ඇති වෙන සෙම් රෝග ඔබට ඇදුම දක්වා වර්ධනය වෙන්න පුළුවන් කාලයක් කියලා හඳුන්වන්නට පුළුවන්. ඉතින් පවුලේ වැඩිමහල් කෙනෙකු ඉන්නවා නම් රෝගාබාධ වෙලා එක්තැන් වෙලා එහෙම නැත්නම් අසාධ්‍ය තත්ත්වයක ඒ වගේ කෙනෙකුට යම් කිසි පීඩාවක් මේ කාලේදී පේනට තිබෙනවා, කරදරයක් පේනට තිබෙනවා. ඒ පිළිබඳවත් මතක් කර සිටිනවා. ඉතින් අහක යන ප්‍රශ්න වලට අපි කියන්නේ ගිහිල්ලා ප්‍රශ්න බේරන්න ගිහිල්ලා ප්‍රශ්න වල පැටලෙලා අන්තිමේදී සමාජාධිකාරය බවට පත් වීමේ ප්‍රවණතාවයක් හැකියාවක් තියෙන නිසා ඒ පිළිබඳ අපි අහක යන ප්‍රශ්න දාගන්න නැතුව ඔබ බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මතක් කර දෙනවා. ඉතින් ශරීරයේ අධික උෂ්ණ ගතිය නිසා වැළඳෙන රෝග කිසියකක්ම හිතට තුවාල වීම, උදරාබාධ, සෙම වැඩි වීමෙන් ඇතිවන සියලු රෝග වලට ඔබට හේතු සාධක වෙනවා මේ වර්ෂය තුලදී. ඒ නිසා මේ පිළිබඳ වැඩි ප්‍රවේශම් වෙන්න ඕනේ. තිබෙන වාහන ඔබ අලුත් එකක් ඊට වැඩි එකක් හොඳ එකක් ගන්නවා කියලා හිතාගන්න. මොකද වෙන්නේ? ඔබට වාහනේ විතරක මුදල ටික ඉවර වෙනවා. වාහනයක් ගන්නට මුදල් නැහැ. මම උදාහරණයක් කිව්වේ ඒ වගේ ඔබ දෙයක් විකුණා තව දෙයක් ගන්නට යනවා නම් දෙවරක් සිටිය යුතු වර්ෂයක් මේ වර්ෂයේ. ඒ පිළිබඳ ඉතාම ඕනෑකම ඔබ විකුණුවොත් දෙයක් ඒ අවස්ථාවේදීම දිනයක් දෙකක් ඇතුළත ගන්න ඕනේ. නැත්නම් ඔබට සිදුවන්නේ මොකවත්ම නැතුව ඉන්න තමයි සතියක් දෙකක් වගේ යනකොට මුදල් ඉවර වෙනවා. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමෙන් කල්පනාවෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඔබට සුබ දවස් විදිහට ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා කියන දින තාම සුදුසුයි.
සුබ වර්ණයේ කහ වර්ණයයි. සුබ අංක ලෙස අංක 3 5 6 8 කියන අංක ඔබට සුබ වෙනවා. මැණික් වර්ගය තමයි පුෂ්ප රාග මැණික් වර්ගය ඔබට සුබයි පැලඳීම සඳහා. ඉතින් මේ ඉදිරිපත් කරනු ලැබී ධනු ලග්නයෙන් උපන් ඔබ පිළිබඳවයි මේ ගෙනහැර දැක්වීම. ඉතාම කෙටි විස්තරයක් ඉදිරිපත් කරේ. ඔබත් ඔබගේ වැඩි විස්තර ඒ කාලානුව දැනගැනීම සඳහා ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදී මහත්මයා ඔබ මහත්මිය සමග සාකච්ඡා කොට දැනුම ලබා ගන්න විදියට මතක් කර සිටිනවා. එසේනම් ධනු ලග්නයේ පලාඵල ඉදිරිපත් කිරීමත් මෙතකින් අවසන් කොට මීළඟට මා යොමු වෙනවා